ඉතින් කලින් වීඩියෝ එකේදී අපි කතා කරේ Gen AI powered application ගැන. ඉතින් ඒකෙදී අපි Gen AI ගැන කතා කරා. ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ AI agents ලා ගැන. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ මේ විදි ලෝකයේ හොඳම මාතෘකාවක් වෙලා තියෙන AI agents ලා ගැන. ඉතින් AI agents කියන්නේ ඔබ්සර්වර් කරන්න පුළුවන්, ඇක්ට් කරන්න පුළුවන් සහ goal achieve කරන්න ඩිසයින් කරපු පද්ධතියක්. ඉතින් මේ AI ඒජන්ට්ලා ගත්තාම මේ AI මොඩල් වල තියෙන capabilities ඉක්මවා ගිහිල්ලා එතනින් එහාට පිම්මක් පැනලා මොඩල් එකකට වඩා එහා ගියපු දෙයක් කරන්න පුළුවන් හැකියාවක් මේ AI ඒජන්ට්ලාට තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මොඩල් වලින් AI ඒජන්ට් වෙනස් වෙන්නේ ප්‍රධාන අංග දෙකක් නිසා. ඒ තමයි reasoning loops කියලා කියනවා සහ අනිත් එක tools කියන දේ නිසා. ඉතින් මේ reasoning loops එක කියන්නේ ඒජන්ට්ගේ thinking process එක වගේ දෙයක්. ඉතින් ඒක කරන්නේ ඇත්තටම ඔබ්සර්ව් කරනවා, නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ ඉන්ටර්ප්‍රීට් කරනවා. ඊට පස්සේ ප්ලෑන් කරනවා සහ ඊළඟට ඇක්ට් කරනවා කියන අර කන්ටිනියස් සර්කල් එකක්. ඉතින් මේක ඉන්ටරේටිව් ප්‍රොසෙස් එකක් කියලාත් කියනවා. ඉතින් ඒකෙන් තමයි මේ ඒජන්ට්ලගේ සිටුේෂන් ඇනලයිස් කරන්න ඇක්ෂන් ප්ලෑන් එකක් සහ අවුට්කම් මත ඇඩිට් වෙන්න පුළුවන් සර්කල් එකක් කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි මේ ටූල්ස් කියලා කියන්නේ. ඉතින් ටූල්ස් කියන්නේ ඒජන්ට් තමන්ගේ එන්වයරන්මන්ට් එක සමග ඉන්ටරැක්ට් කිරීමට ඉඩ සැලසෙන ෆන්ක්ෂනලිටීස්. ඒ කියන්නේ මේ ඒජන්ට් පුළුවන් ඩේටා වලට සහ තියෙන software application සමග එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. නැත්නම් ඒ applications use කරන්න පුළුවන් හැකියාව මෙන්න මේ ඒජන්ට්ලාට තියෙනවා. ඊට ඒත් එක්කම මේ physical robotsලා එක්ක වැඩ කරන්න පුළුවන් ඕනෑම දෙයක් මේ tool එකක් එක්ක එකතු වෙලා මේ ඒජන්ට් හැන්ඩල් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ඒජන්ට්ලාට තමයි මේ real world information සහ services සමග එකට එකතු වෙලා මේක powerful විදිහට වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම AI agent කෙනෙක්ට tool භාවිතා කරලා මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමාගමක අපි හිතමු මොකක් හරි organization එකේ inventory එකකට access කරන එක සහ ඒක update කරන එක. එතකොට අපිට පුළුවන් කැලෙන්ඩර් එකක් චෙක් කරලා මීටින්ග්ස් වගේ දේවල් ෂෙඩියුල් කරන එක. ඊට පස්සේ මොකක් හරි කම්පැනි එකක ස්ටොක් අඩු වුණාම හරි ඔටෝමැටිකලි තව සප්ලයි ඕඩර්ස් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියේට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් රොබෝ කෙනෙකුගේ සෙන්ස් එකක් එක කනෙක්ට් වෙලා ඒකට අදාළ වැඩ කටයුතු ටික මෙන්න මේ ඒජන්ට්ලට කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ රීසනින් සහ ටූල්ස් කම්බිනේෂන් කිරීමෙන් තමයි මේ ඒජන්ට් large language model නැත්නම් LLM එකක් විදිහට තියෙන limitations ඉක්මවලා ගිහිල්ලා අපි සාම්ප්‍රදායිකව ජෙනරේට් කරන ටෙක්ස්ට් ජෙනරේෂන් එකෙමුත් එහාට ගිහිල්ලා කම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් විසඳන්න පුළුවන් විදිහ හැකියාවක් මේකට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මේකේ මේ මල්ටි ස්ටෙප් ටාස්කින් මැනේජ් කරන්න සහ මේ මල්ටිමීඩියා වලින් එහා ගිහිල්ලා රිසල්ට් දෙන්න පුළුවන් හැකියාවක් හම්බ වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණා නිසා. ඉතින් අපි ඊළඟට ගත්තාම කම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සෝල්ව් කරනකොට ඒජන්ට්ලා මිනිමල් හියුමන් එන්ගේජ්මන්ට් එකක් තමයි ගන්න. ඒ කියන්නේ මිනිසුන්ගේ එන්ගේජ්මන්ට් එක පුළුවන් තරම් අඩු කරලා මෙයාලට තනියම මේ ටූල් භාවිතා කරලා data gather කරලා මේ අපිට මේ ගොඩාක් සක්සස් ඩිසිෂන් ගැනීම හැකියාව මෙන්න මේ AI ඒජන්ට්ලාට තියෙනවා. ඊට පස්සේ මේ LLM වලදී මේ තනියම හැන්ඩල් කරන්න බැරි කම්ප්ලෙක්ස් වර්ක් ෆෝස් වලට මේ ඒජන්ට්ලා යූස් කරනවා. මේ ඒජන්ට්ලා යූස් කරලා මේ ගොඩාක් දේවල් කරගන්න උදාහරණයක් විදිහට අපි අර කලින් කතා කරා කලින් වීඩියෝස් වල මේ ඩීප් රිසර්ච් වලදී මේ ඒජන්ට්ලා තමයි ගොඩක් වෙලාට යූස් කරන්නේ. ඊට පස්සේ කෝඩ් ට්‍රබල් ෂූට් කරද්දී සහ මේ මල්ටි සිස්ටම් හරහා ටාස්ක් ඔටෝමේට් කරද්දී මෙන්න මේ ඒජන්ට්ලාගේ සපෝට් එක අපි ගන්නවා. හරි. ඊට පස්සේ මේ රීසනින් ලූප් එක ගත්තාම AI ඒජන්ට් කෙනෙක්ගේ ඔපරේෂන් එකේ හදවත වගේ. හරි. මේ ලූප් එකේ කොටස් හතරක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි මේ ඔබ්සර්වර් කියන එක. ඉතින් මේක ඔබ්සර්වර් කියන එකේදී කරන්නේ එන්වයරන්මන්ට් එක සහ ටාස්ක් එක පිළිබඳව ඉන්ෆර්මේෂන් එකක් කලෙක්ට් කරගන්නවා. ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් ග්‍රෙදර් කරගන්නවා. ඊට පස්සේ මෙයා කරන්නේ ඉන්ටර්ප්‍රීට් කරනවා. ඉන්ෆර්මේෂන් ප්‍රොසෙස් කරලා කරන්ට් සිටුේෂන් එක ඇසෙස් කරනවා මෙයා. හරි. ඊළඟට කරන්නේ මෙයා ප්ලෑන් කරනවා. ඉතින් තමන්ගේ ගෝල් එක ඇචීව් කරන්න සඳහා මෙයා විසින්ම මේ ඇක්ෂන් ප්ලෑන් එකක් හදා ගන්නවා. ඊට පස්සේ අන්තිම ස්ටෙප් එක විදියට මෙයා ඇක්ට් කරනවා. ඒ කියන්නේ ප්ලෑන් කළ ඇක්ෂන් එක එක්සිකියුට් කරනවා. ඉතින් මෙන්න මේක සර්කල් එකක් විදියට කරගෙන මේ ඒජන්ට් තමන්ගේ ගෝල් එක ඇචීව් කරනකම් තමන්ගේ අරමුණට ළඟා වෙනකන් කන්ටිනියස්ලි මේ සර්කල් එක මෙයා රන් කරනවා. හරි. ඉතින් මේ ලූප් එක මේ කම්ප්ලිසිටි එක ඒජන්ට් සහ ටාස්ක් එක අතර තියෙන වෙනස්කම් අනුව මේක වෙනස් වෙනවා. සමහර ඒජන්ට්ලා සිම්පල් රූල් බේස් ප්‍රොසෙස් තියෙනවා. තව සමහර ඒජන්ට්ලාට කම්ප්ලෙක්ස් ලොජික් යූස් කරනවා. ඉතින් සරලම කිව්වොත් AI ඒජන්ට් කියන්නේ හිතන්න, ඒ කියන්නේ ප්ලෑන් කරන්න සහ රියල් වර්ල්ඩ් ටූල් එක වැඩ කරන්න පුළුවන් AI මොඩල් වලට එහා ගියපු අපිට AI මොඩල් වල next generation එක කියලා කියන්නත් පුළුවන්. ඉතින් අද අපි කතා කරේ අතර මේ AI agent කෙනෙක් කියන්නේ මොකක්ද කියන එක ගැන. ඉතින් අපිට ගොඩක් දුරට දැන් සෑහෙන්න මේ basic fundamental knowledge එක cover වෙලා තිනවා අපිට. තව පුංචි දේවල් ටිකක් තමයි අපිට cover කරගන්න තියෙන්නේ මේ fundamental knowledge එක improve කරගන්න. ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.